අද දින දහස් සංඛ්‍යාත ජනතාවක් බොහොමත්ම ගෞරවයෙන් බොහොමත්ම භක්තියෙන් යුක්තව අද මානවීය නන්දයන් ගොඩනැගිල්ල ඓතිහාසික මේ පින්බිමට එකතු වෙමින් සිටිනවා. අපි ඔවුන් සමග කතා කරා. ඔවුන් පානදුර, කලත, උඩුගම, නෙළුව ආදී ඒ වගේම කඩුවෙල ආදී විවිධ ප්‍රදේශ වලින් පැමිණි බොහෝ පිරිසක් අප සමග එකතු වෙනවා. අපේ ගෞරවනීය විහාරාධිපති ගල්පොත්තේ ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේම බොහොමත්ම ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා මේ කඩුවෙල සංවිධානය කරන මානවීය නන්දයන් ගොඩනැගිල්ල කෙත්තාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී විද්‍යා ප්‍රදීප පිරිවෙන් පරිවේනාධ්‍යක්ෂ රාජකීය පඬිත් දේවාලයගම සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේ විද්‍යා ප්‍රදීප පිරිවෙන් නියෝජිත පරිවේනාධිපති කබ්බම නන්දසිරි ස්වාමීන් වහන්සේ ඒ වගේම විහාරාධ්‍යක්ෂ ශ්‍රී පුණ්‍යවාද දායක සභාවේ ගරු සභාපති චන්දන මණ්ඩාර මහතා ලේකම්තුමා ඒ වගේම භාණ්ඩාගාරිකතුමා ජනක නෙළුම්දිරිය මහතා මේ කටයුතු සඳහා ඉතාමත්ම ගෞරවයෙන් සම්බන්ධ වෙනවා. උපසභාපති චමින් ජයවර්ධන මහතා ඇතුළු අපේ ශ්‍රී පුණ්‍යවාදන දායක සභාවේ සමස්ත සංවිධායක නියෝජිත කණ්ඩායම බොහොමත්ම ගෞරවයෙන් මේ කටයුතු සම්බන්ධ වෙනවා. ඒ වගේම සඳරු කුක්ෂිත අධිපති විද්‍යාරත්න මහතාගේ පවුලේ සියලු දෙනා මේ මහත් පින්කම වෙනුවෙන් මේ සංවිධානය කරන්න දැක්වූ සහයෝගයත් අපි නිබඳව සිහිපත් කරනවා. එමනම් අපි කක්නෝරුවේ සිරිදාම ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ වැඩවීමෙන් අනතුරුව නැවත හමු වීමේ බලාපොරොත්තු ඇතිව මානවීය නන්දයන් ගොඩනැගිල්ල කෙත්තාරාම විහාරස්ථානයේ ධර්මශාලා මණ්ඩපයේ සිට අපි සමුගන්නවා සියලු දෙනාටම. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. ඒ වාසනාවන්ත මොහොත, ඒ වැදගත් මොහොත උදා වෙන මොහොතයි මේ අපි බලාපොරොත්තු සිටින්නේ. මානවීය නන්දයන් ගොඩනැගිල්ල කෙත්තාරාම විහාරස්ථානයේ මහා පින්බිමට කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කරන අවස්ථාව. උන්වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී උන්වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් යුක්තව අපේ විහාරස්ථානයේ විහාරාධිකාරී විද්‍යා ප්‍රදීප පිරිවෙන්නි කෘත්‍යාධිකාරී පරිවේනාධ්‍යක්ෂ රාජකීය පඬිත් දේවාලයගම සෝමානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විහාරස්ථ ශ්‍රී පුණ්‍යවාදන දායක සභාවේ ගරු සභාපති චන්දන මණ්ඩාර මහතා ඇතුළු ගෞරවනීය පිරිස දෙපා නැමෙද පිළිගෙන මේ පින්බිමට වැඩම කරන මොහොතයි අපි මේ ඊ타මාත්ම ගෞරවයෙන් දකින්නේ. උන්වහන්සේ බොහොම කෙටි කාලයක් තුල මේ ධර්මදීපය තුල අග්‍රගණ්‍ය මහා මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරමින් බොහොමත්ම ගෞරවණීය ලෙසින් සියලුම පින්නතුන්ගේ සිස්සතන් බොහොමත්ම ගෞරවයෙන් හඳුනාගෙන ඊ타මාත්ම ගෞරවයෙන් මේ පින්බිමට වැඩම කරන අවස්ථාව. සාදු නාද දෙමු කවුරුත්. මියෙන්නට පෙර සාදු කියන්න කවුරුත්. සාදු සාදු සාදු. ඔබේ නාමයෙන් අනුරාධපුරයත් ලිකවැරටියත් අතර ගෞරවනීය පින්බිමක් කත්නෝරුව ගම. ඒ පින්බිමෙන් ආදරණීය ලෙසින් ගෞරවයෙන් බිහිවුණු පොඩි හාමුදුරන් වහන්සේ ලොකු හාමුදුරන් වහන්සේ නමක් ලෙසින් අපි ගෞරවයෙන් පිළිගමු. සාදු කියන්න කවුරුත්. සාදු සාදු සා. ඊ타මාත්ම ගෞරවයෙන් අපගේ විශ්නතුන් කණ්ඩායම මේ ගෞරවනීය අවස්ථාවේදී බොහොමත්ම ගෞරවයෙන් පිළි අරගෙන උන්වහන්සේ වැඩම කරන මොහොතටයි අප මේ ප්‍රවිෂ්ඨ වන්නේ දැක බලා ගන්නේ ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව. ඔබට මේ සියලු දේ සඳරු පුට් සිටි Facebook පිටුව තුළින් සජීවීව දැක බලා ගන්නට හැකියාවක් තිබෙන බවත් අපි දැනුම් දෙනවා. මුලින්ම ගෞරවනීය හාමුදුරන් වහන්සේ
වැඩම කරනවා අපේ දහස් සංඛ්‍යාත ජනතාවක් මේ පින්බිම්බ සිසාරා හැම තැනකම බලා සිටින්නේ ඔබ වහන්සේගේ වැඩමවීමයි. එහෙමනම් කවුරුත් ඉඩකඩ ලබා දෙන්න. ධර්ම මණ්ඩපයේට වැඩම කරන අවස්ථාව මේ පූජනීය ගෞරවනීය අවස්ථාවට ඉඩකඩ ලබා දෙන ලෙස අපි බොහොමත්ම ගෞරවයෙන් මතක් කර සිටිනවා. ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව දොහොත් මුදුන් දී දෙපා නැමද වහන්සේ පිළිගන්නවා. කවුරුත් නිහඬව තැන්පත් වෙන්න දැන්. මීළඟට අපේ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිකාරී අවසරයි දේවාලයගම සෝමානන්ද අපේ හාමුදුරන් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ ධර්මාසනය අසලට වැඩම කරන්න කියලා. පින්කමේ දායකත්වයේ දරන ගිහාන් ධනුෂ්ක මහතා, ශශිකා මහත්මිය, ඒ වගේම සෝම්පාල මහත්මයා ඇතුළු ඒ පිරිසට අපි බොහොමත්ම ගෞරවයෙන් දෙපා නැමද ආරාධනය කර සිටිනවා. සංසුන්ව තැන්පත් වන්න සියලු දෙනාම. මල්වට්ටිය පූජා කොට මේ ගෞරවනීය අවස්ථාවට ආරම්භය ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ අපේ ශශිකා මහත්මිය මල්වට්ටිය පූජා කරන්නට අවස්ථාව බොහොමත්ම ගෞරවයෙන් ශශිකා මහත්මියට ආරාධනය කරනවා. ඉතා ඉක්මනින් තැන්පත්ව සූදානම් වන්න. හොඳයි. ගිහාන් ධනුෂ්ක මහතාට ගෞරවයෙන් යුක්තව අපේ හාමුදුරන් වහන්සේට සාදු කියන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඳ නමස්කාර කොට මල්වට්ටිය පූජා කරන අවස්ථාව, දැහැත් වට්ටිය පූජා කරන අවස්ථාව ගිහාන් ධනුෂ්ක ආදරණීය පුතාගේ පියාණන් කේ.ඒ. සෝමපාල ආදරණීය තාත්තට අපි ආරාධනය කරමු දැහැත් වට්ටිය පූජා කරන්න. මේ ඩීඩී අයිරින් මෑණියන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම පිණිස පැවැත්වෙන මහා පින්කමේ දැහැත් වට්ටිය අපේ හාමුදුරන් වහන්සේ සෝම්පාල මහත්මයාට ලබා දෙනවා. සාදුනාදයක් දෙන්න බොහොමත්ම ගෞරවයෙන් යුක්තව. හොඳයි. ඊළඟට අපි ලොකු හාමුදුරන් වහන්සේට ආරාධනය කර සිටිනවා මේ පින්කමේ ඉදිරි කටයුතු ඉෂ්ට සිද්ධ කිරීම සඳහා. පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අද දවස අපේ මානවි ලන්දායම් ගොඩැල්ල ශ්‍රී කෙත්තාරාම විහාරස්ථානයේට ඓතිහාසික දවසක්. මං හිතන්නේ මේ ධර්මශාලා මන්දිරයේ 1944 වසරේ ගෙවදින අවස්ථාවේ පැමිණි සෙනගගෙන් පස්සේ මෙච්චර සෙනගක් ආව කියලා අපිට දැනගන්නට ලැබිලා නැහැ. ඒ වගේ අති විශාල අපේ
විහාරස්ථාන භූමියේ හැටියට දරා ගන්න අමාරු තරම් සෙනගක් අද දවසේ විහාරස්ථානයේ පැමිණිලා ඉන්නව නිකන් නෙවෙයි සදහැ සිතින් දහම් අහන්නට දහම් අහලා තමන්ගේ ජීවිතයේ තියෙන පුංචි පුංචි හරි අඩුපාඩු මගහරවගෙන ජීවිතය ආලෝකමත් කරගන්න දහමින් ඒ දහමින් ඔබේ ජීවිතය ආලෝකමත් කරන්නට අද දවසේ අපේ විහාරස්ථානයේ අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන වැඩම කරන්නට යෙදුනේ නිකවැරටිය ගණේවැව පුරාණ රජමහා විහාරාධිකාරී එවැගේම සමදරාපිටිය පාලිත විද්‍යායතන පිරිවෙන්හි පරිවේනාධිපති ශාස්ත්‍රපති අපේ කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය හාමුදුරන් වහන්සේ තනතුරු තානාන්තර මුකුත් සිහිපත් කළේ නැතත් නම කිව්ව ගමන් රුව දැක්ක ගමන් ලංකාවම ලෝකයේම දන්න අඳුනන ලෝකයක් ගරු කරන හාමුදුරන් වහන්සේ උන්වහන්සේ ඒ ඊතරම් ගරු සත්කාර සම්මාන යන තැන ලැබුණත් බොහොම කරුණාවෙන් සහ බොහොම නිහතමානීව අපේ මේ පින්කම වෙනුවෙන් වැඩම කරන්නට බාරගෙන අද දවසේ එද්දි කරදර බාධක රාශියකට මුහුණ දීලා මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණා. ඒ මොනවත් නිසා නෙවෙයි උන්වහන්සේ ගමින් ගමට ගිහිල්ලා දේශනා කරන ධර්මයේ තුල අඩංගු වන බුදුහාමුදුරුව පෙන්වලා දුන්න කල්යාණ මිත්‍රත්වයේ කියන උතුම් ගුණය ඉස්මතු කරන අවස්ථාවක්. මොකද මේ ධර්ම දේශනාව සඳහා මම දුරකථන ඇමතුම ගත්තාම හාමුදුරුව සිහිපත් කළේ හාමුදුරුවනේ මේක බාර ගන්න ආරාධනාවක් නෙවෙයි. හැබැයි අපේ මිත්‍රය වෙනුවෙන් අපේ හිතවත් ඒ අපේ පිරිවනේ උගන්නන ධම්මික වීරමන් මහත්මයා සමග තියෙන ළඟ ලෙන්ගතු හිතවත්කම නිසාවෙන්මයි උන්වහන්සේ මේ පින්කමට වඩින්න බාරගත්තේ. හැබැයි උන්වහන්සේට ආරාධනා කරලා මූලික කටයුතු සියල්ල සූදානම් කරලා එතුමාණන් මේ වෙනකොට විදේශගත වෙලා ඉන්නේ. ඒ නමුත් අපේ හාමුදුරුවෝ ඒ හිතවත්කමත් එක්ක මේ උතුම් පින්කමට වැඩම කරන්නට යෙදුණා. මම දිගින් දිගට ලොකුවට කරුණු සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ මේ පින්කම අපේ හාමුදුරුවෝ වැඩම කරවලා සිද්ධ කරන මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නේ අපේ ගිහාන් මහත්මයා එවැගේම ගිහාන් දනුෂ්ක මහත්මයාත් ශශිකා නෝනා මහත්මියත් ඇතුළු ඒ නිවසේ පින්වත් පිරිස. ඒ මෙවර අපේ හාමුදුරනේ අපේ පන්සලේ වස් කාලය තුල කටන චීවර පූජා පින්කම වෙනුවෙන් ප්‍රධාන දායකත්වයේ දරන්නට යෙදුනේ ශශිකා නෝනා මහත්මියගේ ආදරණීය පියාණන් ලීලාරත්න මහත්මයා. ඉතින් වස් ආරාධනා කරපු වෙලාවෙම අපි සිහිපත් කළා වස් ආරාධනා කරලා කටන චීවර පිළිගන්වල විතරක් මදි. පිළිවෙත් පුරන්නට ඕන වස් කාලය පුරාවට කියලා ඒ අනුව සිද්ධ කරන්නට යෙදුණු ඒ බණ භාවනා වැඩසටහන් ආදී වැඩසටහන් වල අවසානයේ එතුමා ගිහාන් මහත්මයා සිහිපත් කරා අපිට මේ හාමුදුරුවොත් වඩම්ම ගන්න පුළුවන් නම් ඔක්කොම හරි කියලා. ඒ අනුව තමයි අපේ ධම්මික මහත්මයා කිව්වේ මම ඒ කටයුතු සූදානම් කරලා දෙන්නම් කියලා. ඉතින් ඒ අනුවයි අපේ හාමුදුරුවෝ ගෞරවයෙන් මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුනේ. අපේ ගිහාන් මහත්මයා දනුෂ්ක නෝනා මහත්මිය මේ ශශිකා නෝනා මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස මේ උතුම් පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ විහාරස්ථානයේ වැඩ වාසය කරලා අපවත් වී වදාළ අතිගෞරවනීය අපේ කැකුණේ වෙල මේදානන්ද නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම මීට වසරකට පමණ මත්තෙන් අපවත් වී වදාළ අතිපූජනීය දෑරංගල උදිත ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු විහාර පරපුරේ අපවත් වී වදාළ සියලු මහා සංඝරුවනට පින් අනුමෝදන් කරන්ටත් ඒ නිවසේ පින්වතුන් නමින් පරලෝසපත්වන්ට යෙදුණු ඩී අයිරින් මහත්මිය ආදරණීය මෑණියන් ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සහ සුජීවත්ව වාසය කරන දෙපාර්ශ්වයේ සියලුම පින්වත් ඥාති පිරිසට ආශිර්වාද කරන්නට ලීලාරත්න මහත්මයා ඇතුළු කොට ඇති ඒ ශශිකා නෝනා මහත්මියගේ සහෝදර මහත්මයා සහෝදරිය ඇතුළු පවුලේ පින්වත් පිරිස හැමෝටමත් ඒ වගේම ගිහාන් මහත්මයාගේ පවුලේ පින්වත් පිරිස හැම දෙනාටමත් මේ පින්කම සිද්ධ කරද්දී ගිහාන් මහත්මයා ඇතුළු ලීලාරත්න මහත්මයා වෙනුවෙන් බොහෝ දෙනෙක් බොහොම කැප වෙලා වෙහෙසිලා මහන්සි වෙලා කටයුතු කරන්නට යෙදුණු මේ දර්ශනීය ධර්මාසනය සහිත මේ වේදිකාව සකස් කරන්නට යෙදුනේ අපේ දිනේෂ් මහත්මයා
එතුමාණන් හාමුදුරුවන්ගේ දැන්වීමක් අපි පළ කරාම ඒක දැකලා තමයි ඇවිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් රුපියලක්වත් Taman වෙනුවෙන් ගන්න නැතුව Tamanගේ Taman ළඟ වැඩ කරන අයත් එක්ක මේ කටයුතු සිද්ධ කරලා දෙන්නට යෙදුනේ හාමුදුරන් වහන්සේ වෙනුවෙන්. ඉතින් ඒ විදියට ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුණු සියලු දෙනා පිළිබඳව පසු අපේ ලේකම්තුමා සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා වෙන අනතුරුව සිහිපත් කරાવી. ඉතින් අපේ විහාරස්ථ දායක සභාවේ සභාපතිතුමා අපේ චන්දන බණ්ඩාර මහත්මයා, ලේකම් ලාල් ප්‍රේමරත්න මහත්මයා වගේම ජනක නෙළුන්දනිය මහත්මයා ඇතුළු දායක සභාවේ පින්වත් පිරිසත් විහාරස්ථානයේ ලොකු හාමුදුරන් වහන්සේ මේ දිනවල විදේශගතව වැඩ සිටින්නේ. ඉතින් විහාරාධිපති අතිගෞරවනීය දර්ශනපති ගල්පොත්තේ ප්‍රේමානන්ද ලොකු හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයත් ඇතිව මේ සිද්ධ කරන මේ උතුම් පින්කමේ කටයුතු වෙනුවෙන් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට ඊ타ත්ම කරුණාවෙන් යුක්තව අප කෙරෙහි මේ දායක පින්වත් පිරිස කෙරෙහි කරුණාවෙන් යුක්තව ඒ උතුම් බණපද දේශනා කරන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමදෙනාම සාදුනාද පවත්. හොඳයි. සාදුකාරයක් දෙන්න. තුන් පාරක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි, සියලු දෙනාම නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සාදු සාදු සාදු. හොඳයි, මේ ස්ථානයට වැඩම වැඩහිඳ පදාරන විහාරාධිකාරී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්නතුනේ. මේ එකෝ පොඩ්ඩක් වැඩි මොකක්කාරනේ එළිය තිබ්බට කමක් නැහැ, ඇතුලේ ඕනේ. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනේ. ඒ වගේම මේ ස්ථානයේ වැඩහිඳ වදාරන අපගේ කල්යාණ මිත්‍ර මාත් සමග පැමිණි බුරලැස්ගම කටුවාවලසේ පරම විසුද්ධාරාම මහා විහාරාධිකාරී කස්බෑව නන්දන පිරිවෙන් ගරු ආචාර්ය කාව්‍යශ්‍රී අපගේ කතරගම ධම්මාරාම ගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, එවාගෙම මහනුවර ශ්‍රී දල්දා මාලිගාවේ කතරගම දේවාල විහාරවාසී ගෞරවනීය අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනේ පින්නතියනේ, මේ සියලු දෙනාම මේ කහුව වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපෙන් කරන්න ඕන කරන බරපතල යුතුයකමක් සිද්ධ කරන්නට මම පළමුව සිහිපත් කරනවා මේ පින්වත් සියලු දෙනාටම අද මේ ධර්ම දේශනාව පටන් ගන්න තිබ්බේ 3ටනේ. මේක පටන් ගද්දි 4යි. මම එනකොට මගේ වාහනේ පොඩි කරදරයක් වෙලා වෙන වාහනයක් ගෙන්නගෙන තමයි ආවේ. කෙසේ හෝ වේවා සද්ධර්ම ශ්‍රවණය බලාපොරොත්තු වෙන් පැයක් හරි කමක් නැහැ පරක්කු වෙලා බලාගෙන හිටපු පින්වත් සියලු දෙනාම බොහොම තදට හිතන්න ඕන කාරණයක් තියෙනවා. පින්වත් සියලු දෙනාම කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා. ඉන්න අතර ප්‍රමුඛ සහ පළවෙනි කාරණය තමයි පින්නතුනි මේ ධර්මයේ දීප්තිය තියෙන යුගය, මේ ධර්මයේ ආශ්චර්ය ලෝකයට පේන යුගය කොච්චරද කියනවා නම් ගෞරවනීය නායක හාමුදුරුවෝ සිහිපත් කරා උන්වහන්සේගේ පන්සල් ඉතිහාසයේ උන්වහන්සේ දැකපු වැඩිම සෙනඟ කියලා. දරා ගන්න බැරි මට්ටමක් කිව්වා. පින්නතුනි කොතනත් මෙහෙමයි. මං ඊයේ කටින පින්කමකට වැඩියා ගම්පොළ. මේ බණ කියන්න නෙමෙයි. නිකන් කටින පින්කමට ගියේ. මට අන්තිමේ බණ කියලා තමයි එන්න උනේ. එන්න දෙන්නේ නැහැ බණ නොකියාව නම් එහෙම. සේරම වට කරගත්ත වාහනේ. මොනා කරන්නද බහැලා පයින් ගියේ. පැය කාලක් බණ කියලා එනවා කියන ඒ ආරංචියට හැතැම්ම ගණන් ඉඳන් වාහන අරගෙන ඇවිල්ලා තිබ්බා. මේ ආශ්චර්ය කත්නෝරුවේ සිරිධම්මගේ
මේ තමයි සම්බුද්ධ ශාසනේ ආශ්චර්ය. අවුරුදු 5000ක් නෙමෙයි පින්නතුනේ ශාසනේ පවතින්නේ. මේ පොර කකා බණහන් දෙනවා දකින්නකොට අවුරුදු කී දහක් මේ ශාසනේ පවතිද? මිනිස්සු මොකද්ද හොයන්නේ? මොකද්ද ඉල්ලන්නේ? කොතෙන්ද ගියත් නේ කොල්ලෝ 2000ක් ඉන්නවා බණ අහන්න. තරුණ මහත්තුරු 2000ක් ඉන්නවා බණ අහන්න. තරුණයෝ කියනවා හාමුදුරුවනේ මේ බණ තේරිලා නෙමෙයි. ජීවිතේට බණක් අහලා නෙමෙයි. මේ ධර්මාවබෝධයට නෙමෙයි. ඒ තමයි පින්නදුනේ අපි සංසාරේ කරපු කුසල් වල බලය. ඒ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වණක් පිරිස මනවින් ප්‍රතිමණ්ඩිත වෙන තාක්කල් එයත්න්ගේ පිළිවෙත් බොහොම සම්පූර්ණ වෙන තුරු මේ සිව්වණක් පිරිස ධර්මානුකූලව විනයානුකූලව මේ ශාසන සම්බන්ධතාවය නඩත්තු කරලා ඉවර වෙන්නේ කවද්ද? ඒ තාක් දුරට මේ ශාසනය පවතිනවා. මේ ශ්‍රී ලංකා දීපය තුල ධර්මය දිනෙන් දින ඉස්මතු වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ පින්නතුනි අපි සංසාරේ පෙර කරපු පින් කුසල් විපාක දෙන යුගය. මේ අපි සංසාරේ බණ අහලා සිල් රැකලා දන් දීලා සිද්ධ කරගත්තේ අනුභවය. ආවට ගියාට සේරටම හොඳ නරක අහන්න හම්බෙනවද? ආවට ගියාට සේරටම පව්පින් අහන්න හම්බෙනවද? එහෙම හම්බෙන්නේ නැහැ. ඒකට හොඳ උදාහරණය නිදර්ශනය තමයි මම දැන් අද මේ කියන තුන්වෙනි බණ. තව එක බණක් තියෙනවා හක්මන මාතර. ඒක කියලා තමයි පන්සල් යන්නේ. කොහොමද දවසට බණ 4ක් මං කියනවනේ. ඔය අද උදේ පින්නතුනි බණ කිව්වේ 150කට විතර. කවුද හිටියේ? අර දැකලා තියෙනවද අබ්බගාත පින්නතුන්? අර ආබාධිත උදවියට තත්ත්වයටපත් වෙලා දෙන්නේ. ඒ පින්නතුන් 100කට 150කට විතර. එයත්ෝ දැක්කට පස්සේ මට දැන් උදේ වාහනේ ඇවිල්ලා අර වාහනේ ඇක්සිඩන්ට් වුණාට පස්සේ මේ නේද මේ වෙන වෑන් එකක් ඉල්ලගෙන ආවේ. එතකොට අර වෙනදා යන විදිහට යන්න බෑනේ නේ. ගොඩක් දුර යනකොට දුම වදිනකොට හරි අමාරුයි. හුලං වදිනකොට අමාරුයි. විදුරු අරගෙන යන්න එපේ. මට ධර්මාසනේ ඉඳ ගන්නකොට කල්පනා වුණා මොකක්ද අපිට තියෙන ප්‍රශ්න? මොනවාද අපිට තියෙන අඩුපාඩු? එතන එක්කෙනෙක්වත් හිටියේ නැහැ අත් දෙක හොඳට නෙළුම් පොහට්ටුව වාගේ තියාගෙන සාදු කියන්න. ඇයි ඒ? ආබාධිතයි. එතන කවුරුවත් හිටියේ නැහැ ඔය විදිහට සාදුකාර දෙන්න. හේතුව ආබාධිතයි. එතන කිසි කෙනෙක් හිටියේ නැහැ එනකොට ගරු සත්කාර කරන්න, නමස්කාර කරන්න. මේ ඉන්නේ හාමුදුරු කෙනෙක්. ඒක දන්නෝ. ඔය අපි සූදානම් වුණා වගේ ඇත්තන්ට කිසි සූදානමක් නැහැ. කවුරු හරි එක්කන් ආපුවාම එනවා. යනකොට යනවා. දැන් කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව. මොනවද අපිට තියෙන ගැටලු? මට එතකොට තමයි කල්පනා වුණේ මොනවද අපි මේ කටින් ගත්ත වැඩකට කියලා තියෙන්නේ. අත් දෙකෙන් අපිට කියලා මොකක්ද කරගත්ත දෙයකට තියෙන්නේ. හැසිරීමෙන් අපිට කියලා කරගත්ත දෙයක් තියෙනවද? දන්න කියන කාලේ ඉඳන් මේ ජීවිතේ කඹරලා තියෙන කාටද? සත්පුරුෂම් මේ තාත්තේ බොහොම කරුණාවෙන් දේශනා කරන් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. මේක අපත් කරන්න එපා. මොකක්ද අර මං උද්දෘත කරපු ගාතාව? ඉස්සරලම කියනවනේ
සබ්බ පාපස්සා කරන පින්නතුනි සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත් භාවය. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? හැම පාපයක්ම කරන්නේ මොන ආත්මෙද? ඔක නවත්තන්න. බුදුවරු උගන්වනවා කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වඩන්නලු. ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඇයි ඉතින් ඔය කරන්නේ නැත්තේ? මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මිනිස්සු වෙලා උපදින්නෙම පින්නතුනි එක කුසලයක්වත් කරන්න නෙමෙයි. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? අදණ්ඩ හිතන හැටියට මොනවා වගේ කරන්නද? ඔය දැන් කියයි සියල්ල දන්න පින්නතෝ. මේ ඉතින් අපේ අම්මගේ තාත්තගේ එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට කලලට වැදලා මෙහා බිපදුනා කියලා. ඔය ඔහොම කියනවා පින්නතුනි මේ දවස්වල. එහෙම හරි කමක් නැහැ. එහෙමනේ උපදින්නේ. ඉපදුනේ මේ තරම් වාග්යවන්ත විදිහට, ඔය තරම් වාසනාවන්ත විදිහට මතක තියාගන්න. අපි ඔහොම ඉපදුනේම පින්නතුනේ මේ සංසාරේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පෙරම් පුරන්න විතරයි. පින්කම් කරන්න විතරයි. කුසල් කරන්න විතරයි. එක වචනයකින්වත් මම යෝජනා කරනවා මේ පින්නතුන්ට සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. එක වචනයකින්වත්. දැන් මොකද පින්නතුනේ වචනෙන් සංසාරේ දිග්ගස්සනවා කියලා කියන්නේ? වචනේ මම පින්නතුනේ ගොඩක් වෙලා බණ කියන්නේ විනාඩි 45ක් විතර කියන්නේ. මට දැන් වෛද්‍යවරු කියලා තියෙන්නේ බණ කියන එක නවත්තන්න කියලා. නමුත් දැන් අද දොස්තරලා කිව්වා කියලා මම මෙතෙන්ට ආවේ නැත්නම් එහෙම. අද උදේ පැය භාගයක් කිව්වේ. මේ ටික හොඳට මතක තියාගන්න. දැන් කියන්නේ එහෙම නෑ හොඳේ පැය ගාණක් බලාගෙන හිටියේ විනාඩි 45ක් බණන්න නෙමෙයි කියලා. හොඳට තේරුම් ගන්න. වචනය හරි වැදගත් නිවන් දකින්න. කොහොමද වචනේ වැදගත් වෙන්නේ? කොහොමද වචනේ බලපාන්නේ? දැන් ඔය අර දැක්කද පහුගිය දවස්වල මේ සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනහම වැඩිපුරම කරගන්න දෙයක් තමයි අපි තරහකාරය වැඩි කරගන්නවා. වැඩිපුරම කරගන්න දෙයක් තමයි වෛරක්කාරයෝන්ගේ හිතවල තියෙන වෛරී සහගත සිතුවිලි අදහස්. ඒවා අර එකතු කරගන්න එක තමයි කරන්නේ. මිනිස්සු වෙලා ඉපදුනේ වෛරය නැති කරන්නද පුරව ගන්නද? වෛරය නැති කරන්න මම යෝජනා කරනවා. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. කොහොමද ඔක කරන්නේ? දැන් ඔය මම මේ කියන විදිහට කරන්න ඕන හොඳ හෙට ඉඳන්. මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? ඔයා කියලා බැන්නට කාටවත් කේන්ති යනවද? තෝ කියලා බැන්නාම පින්නතුනේ කේන්ති ඇවිස්සෙනවා. එහෙනම් දැන් හෙට ඉඳන් මොකද කරන්න ඕන? ඔය කට ඇරලා මිම්මනත කවදාව පැහැදිලිද මන් තමන් කියන එක? අයිත් කියන්නද? ඔය කට ඇරලා මිම්මනත කවදාව කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පැහැදිලිද? දැන් එන හෙට ඉඳන් කාටවත් තෝවත් නොකිය ඉන්න ඕන. ඔයත්තන්ට තේරෙන්නේ නැත්තම් මේ තෝ කියලා කියනකොට කොහොමද වෛරය විශ්සෙන්නේ කියලා
ඔය යන ගමන් කාට හරි තෝතෝ කී කිය බැන බැන යන්නකෝ. එතකොට බලාගත්ත හැකි ඔය වචනේ තියෙන බරපතලකම. ඔච්චරයි. වචනයක් කියන්න එක්ක වෛරයක් ඇති වෙනව නැත්නම් වෛරයක් නැති වෙනව. අර දැක්කද පහුගිය දවස්වල අර පොඩි එකාගේ බෙල්ල කපලා තිබ්බා. මේ අවුරුදු 5 පැටියට. මං ඒ පිහියක් දැක්කා. ඒ පිහිය විදිහට නම් පින්නතුනේ කපලා මරන්න හරි අමාරුයි. මෙලොලු කපන පිහියකින් බෙල්ලකට කපලා මැරියකද? සාමාන්‍යයෙන් රාත්තල් 30 40ක බරක් පදින්න ඕන බෙල්ල කැපෙන්න එකපාර. අර මට හිතෙනවා ඒ පොඩි එකාගේ බෙල්ල අරගෙන බෙල්ලට කොටන්න ඇති කියලා. තමන්ගේ ලෙයින්මසින් ජාතක කරපු දරුවා කොහොමද පින්නතුනේ ඔය කරන්නේ? ඔව හරි කරන්න පහසුයි. ඒව හරි කරන්න ලේසි. මොනා කරනකොට සංසාරේ කොච්චර වෛරයක් තියෙන්නද? සංසාරේ කොච්චර තරහක් තියෙන්නද? සංසාරේ කොච්චර නම් පින්නතුනේ ද්වේෂයක් තියෙන්නද? එනිසා මතක තියාගන්න. ඒවා හරි බරපතලයි. ඔය සමහරු කියනව නේද ඔය මං ඒ කියන විදිහටම කියන්නද තොපි මරාගෙන මැරනවා කියලා. ඔය ඕන තරම් කියනවා. කියන්නේ එහෙම නෑ. ඒවා හරි බරපතලයි. දැන් පේනවද කියපුවාම ඒවා කරන විදිය? තරහව වෛරය ඇති වුණාම පින්නතුනේ ඒක නැති වෙන්නේ නැහැ ලේසියකට. ඒක වෛරය පිරිමහන්න පුළුවන් ළඟින් ඉපදුනහමද ඈතින් ඉපදුනහමද? පින්නතුනේ වෛරය පිරිමහන්න උපදින්නේ ලං වෙලා. වෛරය පිරිමහන්නේ ළඟට එක්කහුව වෙලා. එනිසා මතකදී ඔය සමහර අම්මලා තාත්තලා කියනව නේද දරුවන්ට ඔය කියන්නද තොපි නම් අපේ හතුරුමද කොහෙද කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති. මං කියන්නේ බොහෝ පැතිවල එහෙම කියනවා. සමහර අම්මලා තාත්තලා කියනවා, සමහර දරුවෝ කියනවා. මට කියන විදිහට කියන්න පුළුවන් මේවා පටිගත කරන හින්දා කියන්න බෑ. සමහර දරුවෝ කියනවා දරුවන්ට අප්‍රිය වෙනවනේ දෙමව්පියෝ. මේ පැතිවල තාත්තලා බොනවද නැහැ? නෑ සහතිකවම දන්නේ නැති හින්දා අහන්නේ. අයතෝ රියැක්ෂන් දාන විදිහට මට හිතෙන අනික් සේරම පැතිවල රැඩියෙන් බොනවා කියලා. කෙසේ හෝ වේවා එහෙනම් මේක කියන්න වෙනවා. හොඳ නොකිය ඉන්න කියලා හිටිය අර බොනවා කියලා කියපු හින්දා මේ කියන. සමහර ළමයි කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතිලාලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? මෙහෙනම් හොඳටම පත්තියම් පෙන්නතුනේ වැඩේට. ඒ කියන්නේ ඒක හොඳට ජෙල් වෙලා යනවා. කවුද? තාත්තා. ඇයි? කොල්ලා කියනවා හාමුදුරුවනේ හැමදාම කෙලලා ඇවිල්ලා අම්මත් එක්ක දබර වෙනවලු. අම්මට තඩි ගහනවලු. දන්නවනේ තඩි ගහනවා කියන්නේ. අර ගසන එකට. එතකොට කුණුහරුප කියනවලු. කවුද කියන්නේ? තාත්තා. දැන් ඔය ඇත්ත කල්පනා කරගන්න ඕන අපේ අල්ලපු ගෙවල් වල අපේ ගෙදර මෙහවල්ලු ගැන මේ කියන්නේ මෙහවල්ලු ආයි කියලා. හොඳට සිහිය තබා ගන්න මේවා. මෙතන ඉතින් තාත්තලා ඉන්නවද දන්නෙත් නැහැ. කමන්න ඔය පාරදී හරි කමන්න මේ වැහෙනවා ඇතිනේ. පින්නතුනේ දරුවන්ට දෙමව්පියෝ වෛරක්කාරයෝ වෙනවා. දැන් ඔය දරුවන්ට දෙමව්පියෝ ඕන එක. සමහර බිරින්දෑවරුන්ට ස්වාමියෝ වෛරක්කාරයෝ වෙන්නද? මේකත් අහලම ඉතුරු ටික කියන්න. දැන් මේ අම්මලා පතනවාද දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තේම නිවන් දකින්න කම්ම ලැබියන් කියලා සංසාරෙම ස්වාමියාවයන් කියලා.
සේරම ඔළුව දෙපැත්තට වනන්න ඉස්සරහට නෙමෙයි. ඇයි? අපිරියයි. අහුවොත් එහෙම කියයි කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. මේ තාත්තලා ස්වාමි පුරුෂයෝ පතනවද දැන් බැඳලා ඉන්නම්මලා මගේ බිරිඳ මට නිවන් දකින්නකන් ජාතිත් ලැබියන් කියලා. දැන් බින්නතනේ කොහෙන් නිවන්ද? වෛරය පොම්ප කරනවා කොහෙන්ද? ගෙදරි. දරුවෙක් දිහා බලලා සැනසෙන්න තියනවද? මේ පැත්තේ වල කොල්ල කුඩු ගංජා මොනවද නැහැ. නසාතිකමහන්. ඔය ගංජා හර්මේ ගන්නවද නැතුව ඇති? ඇත්තටම දන්නේ නැතිනම් දාන්න. එහෙනම් නැතුව ඇති මේ පැත්තේ. නෑ බොහෝ පැතිවල වා තියෙනවා. දරුවන්ට දෙමව්පියෝ අප්පිරියයි. අර නෑ කිපින්ද කියන්නේ මම ඒ කතන්දරේ. දෙමව්පියොන්ට දරුවෝ අප්පිරියයි. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. වෛරය සමහරු කියනකොට කියන හාමුදුරුවනේ එහෙම තරහක් කමනාපයක් වෛරයක් හිතේ නැලු ඒ වුණාට යන්නේ ඉන්නේ කතා බහ කරන්නේ නැලු. යන්නේ ඉන්නේ කතා බහ කරන්නේ නැත්තේ ඇයි? තරහ නැති හින්දාද? වෛර නැති හින්දාද? පින්නතුනේ ඔය සත්තු වෙලා විඳවනෝ. දැකලා තියෙනවද අර දැන්? බල්ලගේ ගෑනු සතා මොකද්ද? බැල්ලිනේ නේ. මොකද දන්නේ නැහැ වගේ ඉන්නේ. ඔය සමහර බැල්ලියෝ පැටව ගහපුවාම පින්නතුනේ අපි දන්නේ බල්ලෝ පූසෝ ගැන විතරනේ අලියැත්ති පැටව ගහන අපිට පේන්නේ නැහැනේ. කොටි පැටව ගහනවා පේන්නේ නැහැ. ඒකයි බල්ලෝ බලල්ලු ගැන කියන්නේ. අපිට ඉතින් ඒ උන් විතරනේ පේන්නේ. ඔය සිංහ පැටව ගහනවා පේනවද? නැහැ. සමහර බැල්ලියෝ ඉන්නවා පැටිය ගහපු ගමන් කනවා දැකලා නැද්ද? සමහරට පැටව ගහපු ගමන් පස් කොටට පැටිය වහනවා. සමහර පූසෝ හැම ඔයින් මදාම හැල්ලනකොට පැටිය කනවා වෙන්නදුනේ. මොනවාද පිරිමහන්? වෛරය පිරිමහන්. වෛරය එක්කහු කරගන්නේ පෝෂණය කරන්නේ තිරිසන් ආත්මෙද මනුස්ස ආත්මෙද? වෛරය කියන එක එක්කහු කරගන්නේ මනුස්ස ආත්මය තුල. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? දැන් ඉතින් ඕක නැති කරන්න. පින්නතුනි මේ ආත්මෙ මේ කරගන්නේ වගෙන් තමයි කල්ප ගානක් තීරණය වෙන්නේ. මේ ආත්මෙ එක්කහු කරගන්නේ වගෙන් තමයි ආත්ම ගානක් තීරණය වෙන්නේ. එනිසා මම බොහොම කරුණාවෙන් යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට අපේ සත්පුරුෂ පින්නතුන්ට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල නායක හඳුරු කොමඩු වීදුරුවක් දුන්න අර හොටෙල් එකේ උගුරට එනවා කෙලවරක් නෑ මට ගැස්ට්‍රයිටිස් තියෙනවා හොඳටම කාලෙකින් ලැබපු මිනිසත් භවය තුල එක වචනකින්වත් සංසාරෙ දික් කරගන්න එපා. පොඩි ප්‍රශ්නයක් කොහොම අහන්න. බණහන අම්මලා තාත්තලා සියලු දෙනාම හදවතට තට්ටුවක් දාලා මේක අහන්න ඕනේ. අපි මේ වෙනකොට ඔය කටවල් වලින් කුණු හරප කීයක් විතර කියලා ඇද්ද? 2. කොහොමත් 3ට වැඩියෙන් කියලා තියෙනවා. නිකන් හිතන්නකො ඉඳගෙන ඉන්න ගම මම මගේ කටින් කුණු හරප කීයක් කියලා තියෙනවා. මොන 2ද 3ද පින්නතුනේ පගෝදි ගණන් කුණු හරප පල්ලා නැද්ද මේ වෙනකොට? කටවල් වලින් වැඩිපුරම කියන්නේ මොනවද? දැන් මේ බණවඩුවෙන් එළියට යනකොට එක්ක සරප්පු දෙක උස්සලා තියෙන්න ඕන මොකෙක් හරි. මේ හොරකම් කරනවද නැතුව ඇති. නැත්තම් උළු අස්සේ ඇඟිල්ල වදින්න ඕන. මොනවද කියන්නේ? කුණු හරප. ගෙදර පූසා බුදියාගෙන ඉඳලා පෑගුණත් මොනවද කියවෙන්නේ? ඇති හැටි පූසාට කුණු හරපෙන් බයින්නේ නැද්ද මේක මෙතන බුදි කියලා? ඒකයි ඉතින් බිම් බුදියන්න ඇඳන් වල ගිහිල්ලා බුදියන්නද? කටවල් වල තියෙන්නේ මොනවද වැඩිපුරම? මොකටද පින්නතුන ඔච්චර කුණු හරප කියන්නේ? කවුරුත් හිත සතුටින් කුණු හරප කියනවද?
එහෙම කියනවනම් ඒ මානසික ලෙඩ. මතක තියාගන්න. කවදාවත් කිසි කෙනෙකුට කටක් කරලා කුණු හරපෙන් බයින්න එපා. මේ කරන කියන හැම එකක්ම මේකත් කියන්නම් අර මේ පැතිවල බොනවා කියලා කියපු හින්දා තාත්තලා. සමහර තාත්තලා ඉන්න මට මේ පැතිවල බණවලට කියනෙකුත් නැහැ මම මේක කියලා තමයි පින්නතුනේ යන්නේ. තාත්තලා ඉන්නවා ඇන්දෑවේ කෙලලා එනවා කියන අර මේ බීලා එනකොට පොලිසියෙන් අහු වුණත් පොලිසියට ටෝක් කරනවා නොබීපු ගානට. එහෙම වෙරියක් නැහැ එහෙම. ගෙට කොට වෙච්ච ගම අර තිරිසංගත ඉස්මතු වෙන්නේ නැද්ද? නිච්චයක්වත් නැහැ පාරේ නෝ. සමහර ළමයි කියන්නේ අපිට. ගෙට කොට වෙච්ච ගමන් අර තියෙන ගෑනු ගති කාටද පෙන්වන්නේ? බිරිඳට පෙන්වනවා. කෙලලා ආපුවාම තාත්තා තරම් වීරයෙක් ඉන්නවද ගෙදර වෙන කොහෙවා? පලන කුණු හරප ගොඩවල් පෙන්නතුනේ. මේ සමහරට එහෙම නැතුවත් ඇති මං එහෙම කිව්වට හොඳේ. ඔය වෙන පැතිවල ඒවා මම මේ කියන්නේ. මතක තියාගන්න. මිනිස්සු වෙලා උපදින්නේ ඕව කරන්න නෙමෙයි. පෙන්නතුනේ මම මේ තාම දැන් බණ පටන් අරන් විනාඩි 40යි. සූස් ගන්න එපා වෙලාව කියන එක ඉක්මනට යනවා. මේ තාම කියන්නේ මේ ගෙදර රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වද? හදා ගන්න ඕනේවා එමටයි. මේ පවුල තුල පරිසරය තුල වෙනදුනේ පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මගේ පළවෙනි යෝජනාව අම්මයි තාත්තයි හරි හොඳට ඉන්න. තාත්තට තියෙන්න ඕනේ හොඳ පෞරුෂයක්. මොකේද? අනෙකගේ ආත්ම ගෞරවය රකින්න පුළුවන් වෙන්නේ පින්නතුනේ පෞරුෂයක් තියෙන කෙනෙකුට විතරයි. පැහැදිලිද මං කියන එක? කොච්චර දරුවෝ ඉස්සරහ අම්මලා තාත්තලා කුණු හරපෙන් බැන ගන්නවද? බැන ගන්න නැද්ද? පින්නතුනේ සමහර තාත්තලා අමු තිත්ත කුණු හරපෙන් අම්මලාට බයිනවනේ. කවුරු ඉස්සරහද? මේ රට පහක මිනිස්සු පාවලා දීලා බයිනවා දරුවෝ ඉස්සරහ කාටද? අම්මට. කට ගොන්න බීගෙන ඇවිල්ලා මොනවාද කරන්නේ? හොඳ පෞරුෂයක් තියෙන්න ඕන පිරිමියෙක් වුණාම. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. දරුවන්ට තාත්තා ගැන හොඳ ආදරයක් තාත්තා ගැන හොඳ හැඟීමක් ඇති වෙන්න ඕන තියෙන්න ඕන. ඒක රකින්න ඕන කවුද? අම්මා. අම්මා ගැන ඇති වෙන්න ඕන ආදරය අම්මා ගැන ඇති වෙන්න ඕන ගෞරවය ඕක රකින්න ඕන කවුද? තාත්තා. ඔය දෙන්නම අම්මා තාත්තා කියන චරිත දෙකේ ගෞරවය රකින්න නැතුව කොහොමද හොඳ පෞරුෂයකින් හිපි දරුවෙක් හදන්නේ? පින්නතුනේ මේ බුදුරු උගන්වන්නේ ගාර ඕච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතෝ. නිහතමානී වෙන්නලු ගරු කරන්න පුරුදු වෙන්නලු. කොහෙන්ද ඔය ඉගෙන ගන්න ඕනේ? එනිසා ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි දරුවෝයි විතරනේ පින්නතුනේ මහ ගොඩක් ඕකේ නෑනේ. හරි හොඳට ඉන්න. හරි ආදරෙන් ඉන්න. අනේකට බොහොම ලෙන්ගතුව ඉන්න. මේවා ඉතින් හෙට ඉඳන් පුළුවන් තරම් පුරුදු වෙන්න. ගෙදර ඉන්නකොට කිසිම හේතුවක් මත අනේකගේ හිත රිද්දන්න එපා. අපි හැම වෙලේම දකින්නේ අනේකගෙන් අපට වෙන යහපතද අයහපතද? මේ පින්නතුන්ට වැඩිපුරම ওই ජීවිතේ තට්ටුව දැම්මනම් දැම්මේ ළඟින් හිටපු මිනිස්සුද ඈතින් හිටපු මිනිස්සුද? අපිට අර මේක කියන වෙන විදිහක් තියෙනවනේ අපිට වැඩිපුරම කියනවනේ. කවුද එහෙම කරුවේ? ළඟින් හිටපු මිනිස්සු. හැමදාම අපිව රිදෙව්වේ කවුද?
අපි උදව් කරපු උදවිය නෙමෙයි. කවදාවත් අපි උදව් නොකරපු කෙනෙක් අපිට රිද්දලා තියෙනවද? ඒ හින්දා සංසාරගත වෛරක්කාරෝ ඇති වෙන්නේ නඩත්තු වෙන්නේ පින්නතුනේ මේ බොහොම ළඟින්. බොහොම සමීපේ. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. අම්මට තාත්තටවත් තාතෝ කියලා කතා කරන්න එපා. සමහර දරුවෝ ඉන්නවා මම ඒ කියන විදිහටම කියනවා මේ අපේ අම්මටයි තාත්තටයි පින නෑලු අපෙන් සැලකුම් ලබන්න. එහෙම කියන්නේ අපූර්වට කියනවා. ලැජ්ජ නැතුව කියනවනේ අපේ අම්මට තාත්තට කෙරුවට වැඩක් නැහැ කියලා. හැබැයි ඒකෙත් ඇත්තක් තියෙනවා පින්නතුනේ. ඔය සමහර අම්මලා ඉන්නවා අර කණ්ඩ දෙන්නේ ගෙදර ඉන්න ලේලි පුතා තමයි බලන්නේ. උන්දලා කවදාවත් ඒ ලේලිගේ හොඳක් කියනවද? ඔය කන්නකට දෙකකට සැරයක් එනවා. අවුරුද්දකට සැරයක් විතර සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමච්චි ඊත්‍යක් 60ක් කරගෙන ඈත ඉන්න ළමයෙක් එනවා බලන්න. අරුන්දට ලොකු කවුද? අර හැමදාම ඉන්න ලේලිගේ පුතාගේ ගුණයක් කියනවද? අර ඈතින් එන දරුව ඇඳ ගාව තියාගෙන සේරම අරු තියනවා කියනවා. එනිසා දෙමව්පියොත් හොඳට මතක තියාගන්න. බුදුරු කියන්නේ මාතා යතානියම් පුත්තං ආයුසායේක පුත්තමනුරක්කේ. පින්නතුනි අම්මලා කොහොමද දරුවන්ට සලකන්නේ බලන්නේ බලාපොරොත්තු රහිතව එලෙසම තියන්න. දරුවන්ට අප්පිරිය වෙන විදිහට වැඩ කරන්න එහෙම නැහැ. දරුවන්ට එපා කරවන්නේ මම මේ දරුවන්ටත් කියන්නේ. අම්මා තාත්තා තුල මොන වැරද්ද තිබ්බත් අම්මා තාත්තා තුල මොන ප්‍රශ්නේ තිබ්බත් අම්මා තාත්තා තුල මොන ගැටලුව තිබ්බත් පින්නතුනි හොඳට පුරුදු වෙන්න. ඒ බුද්ධ වත කරනවා වගේ අම්මගේ තාත්තගේ කටයුතු කරන්න. සංසාරේ අපි මොන තරාතිරමටපත් උනත් මොන තත්ත්වෙ හිටියා අපිට කවදා හරි ඔය අපි කරන දේවල් විඳවන්න වෙනවා. කටක් කරලා කෙනෙකුට වචනයක් කියන්න කලින් ඔය අර මේ පැතිවල දේවාල සීන් එක තියෙනවද නැහැ? නැසහතිකම දන්නේ නැති ඉඳන්. දේවාල තියෙන්න ඕනේ. ඒවා තියෙන්න ඕන අපේ යහපතට. ඒවා තියෙන්න ඕන අපේ සුබ සිද්ධියට. ඇත්ත පොල් ගහලා තියෙන ජීවිතේට නැතුව ඇති මං හිතන්නේ. දැන් ඕම් පොල් ගහලා තියෙන කට්ටිය මතක් කරගන්න ඕන හොඳේ. මොනා කියලාද පොල් ගහලා තියෙන්නේ? විභාගයක් පාස් යන් කියලා ජීවිතේට පොල් ගෙඩියක් ගැහුවද? පින්නතුනි ගහන පොල් කන්ද ඔළුවේ තියාගෙන ගිහිල්ලා පින්නතුනි පොල් ගෙඩිය පාත් වෙනකොට තව ටිකක් තදට වදිනවා. කියනවනේ පින්නතුනි මක බෑවියන් කෙලවියන් හැප්පියන් පොඩිවයන් කැඩියන් බිඳියන් විනාශ වයන් කොරවයන් කියලා කියන්නේ ඔය මිරිස් ආහාරමේ අඹරනවා නේද? මං කියන්නේ සම්බෝල මාළු පින්න වලට අඹරන්නේ නෙමෙයි හොඳේ. ඔය දේවාල වල ගිහිල්ලා අඹරන්නේ මොනකටද මිරිස් අඹරන්නේ? මේ පින්නතුනි මස් මාළු නොකාපේ වෙලා ගිහිල්ලා අඹරනවා. මොනා කියලාද? ගොළු වෙන්නලු. කොර වෙන්නලු. පින්නතුනි අනේ ගොංකා මතක තියාගන්න. ප්‍රභාකරන්ට මිරිස් අඹරන්න එකෙක්වත් හිටියේ නැද්ද? නම ඇත්තම යහන්න. අඹරන්න. මේ ගිහිල්ලා හිතේ තියෙන වෛරය ක්‍රෝධය ඒක වෙනවනම් තව කමකුත් නැහැ. පිට වෙන්නේ මොකද්ද? බුදුරු දේශනා කරන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනස මුල් කරගෙන මනස පෙරටු කොටගෙන භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් මනසේ තියෙන්නේ මොකද්ද?
කියනෝනේ හැඳි ගෑවිලම් ඵලයව කියලා. සමහරු කියන්නේ නැද්ද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. සමහරු කියනවා තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕනලු. කවදාවත් ඕවා කියන්න එපා පින්නතුනේ. අපි කාට හරි කටක් කරලා අයහපතක් පැතුවොත් ඒවා කවුද විඳින්න ඕනේ? ඒවා පින්නතුනේ අපි විඳින්න ඕනේ. කටක් කරලා කාට හරි දොසක් පැතුවොත් කවුද ඒක විඳින්න ඕනේ? දොසක් පතන්න නැතුව ඉන්න තියෙන එකම ආත්මය පින්නතුනේ මනුෂ්‍යාත්භාවය. ඔය එකම බත් ගොඩ බල්ලෝ දෙන්නකොට දැම්මොත් මොකද වෙන්නේ? බත් කනවද බල්ලෝ කා ගන්නවද? මිනිස්සු මතක තියාගන්න අපි හරි ඉක්මනින් මැරෙනවා. මේකේ අවුරුදු 7-800ක් ඉන්නවද? මේකේ ඉදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. අර මේ පැතිවල ඉන්නවද ඔය බජාර් භාෂාවෙන් මොකද්ද කියන්නේ? චණ්ඩි ඉන්නවද? චණ්ඩි කියන්නේ පින්නතුනේ අර බස් වලින් රුපියල් 100-150ක් කව කරනවා. ඔය මොකෙක් හරි එක බය කරලා කීයක් හරි ගන්නවා. එතකොට ඔය අරක්කු සිගරට් බොන ඕව තමයි. එහෙම ගුටි කන්න එහෙම බෑ. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. සමහරව ඉන්නවා මේ ගොඩක් මේ කොල්ලොන්ට මේ ගායේ තියෙන තරුණයොන්ට. සමහර තරුණයෝ හිතාගෙන ඉන්නේ අර එන අලි ඔළුවෙන් පින්නතුනේ ඉන්නේ. බලනකොට බොන්නේ බීඩි මේ කොල්ලෝ. අවුරුදු 14-15 පටව ඉන්නවා බීඩි කොටවල් සාක්කුවල පුරවගෙන. දැන් බැලුවත් ඔය කොල්ලොන්ගේ සාක්කුවල දුංගල් පළුවක් හරි තියෙනවා. මේ තරුණයෝ මේ අපේ තාරුණ්‍ය නඩත්තු වෙන්න ඕන මෙහෙමද? මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් කියන්නේ. බොහොම ගෞරවයෙන් කියන්නේ. කාගේවත් අතකොළු වෙන්න එපා. මම තරුණයන්ට කියන්නේ කාගේවත් බයිසිකල් පිටිපස්සේ නැගලා යන්න එපා. හොඳ පෞරුෂයක් තියාගන්න. හොඳ අභිමානයක් තියාගන්න. ඔය බීඩි කොටවල් උරානේ එක එක පස්සේ ගිහිල්ලා ගංජා ගන්න. මේ ගංජා ගන්නවද නැහැ? ඇත්තටම යන්න. ඇත්තටම මේ හොඳයි එහෙනම් නැත්තම්. අබ්බැහි වෙන්න මේපා. ඔව්ව කරනවා නම් මං කියන්නේ. සමහර කොල්ලෝ නම් කමක් නැහැ මේ තාත්තලා. අවුරුදු 28යි 32යි 35යි. මස් 500ක් ගේන්නේ. බිතර 10ක් ගේන්නේ. පින්නතුනේ අතේ කරේ මුද්දම් මාලයක්වත් නැහැ. බూరు ගහනවා. මේ පැත්තේ බూరు ගහනවද නැහැ? නෑ සහතික දන්නේ නැතිනම් දන්නේ නැතුව තියෙන. බොහොම හොඳයි මේ හොඳ. බూరు ගහන්නේ ගංජා ගහන්නේ. ඔය කීයක් හරි හම්බුණාම සමහර තාත්තලාගෙන් අහලා බලන්න. මට මේ බණ කියන්න වෙලාවක් නැහැ. මේ වෙලාව ඉවරයි. දරුවොත් එක්ක බත් කටක් කාලා නැහැ මාස ගානකින් එකට. අම්මලා මොන හරි තම්බලා දීලා ළමයි බුදි කරවනවා. රෙද්දක් පෙරෙද්දක් අරගෙන දීලා නැහැ. බ්‍රේස්ලට් එකක් හදාගනින් කොල් ගියක් හරි දීලා දාන්න. පින්නතුනේ හදිස්සියක් වුණොත් උකස් තිබ්බෑගිනේ ඕක. බැරිද? තරුණයෝ වුණාම මං ඔය එක කොල්ලෙක්ගෙන් ඇහුවා. ඒකට අවුරුදු 25යිලු. මෙහෙ නෙමෙයි හොඳේ. මේ මං උදේ දැන් මොකද කරන්නේ? ගෙදරලු ඉන්නේ. අහනකොට මොනා හරි කරන්න ඕනලු. තව අවුරුදු 25යි මොකද කියන්නේ? මොනා හරි කරන්න ඕනලු. එතකොට කන්නේ ගෙදරේ. මංගද මොනවද කරගෙන තියෙන්නේ? මං කොල්ලෙන් ඇහුවා දැන් මාසෙට රෙදි කීයක් ගන්නවද? නෑ අවුරුද්දට අම්මලා අරන් දීපේකලු තාම තියෙන්නේ. මං දැන් චේන් පොටක්වත් හදාගත්තේ නැද්ද? නෑ. මං ඉස්කෝලේ ගිහිල්ලා නැවතුනේ. ඕ ලෙවල් කරලා නැවතුණා. පින්නතර අවුරුදු 9ක් මේ කොල්ලා ගෙදර.
මං කොල්ලෙන් අහුවා මේ වෙනකොට බීඩි කීයක් බීලා දෙනවද? සිගරට්. හැබැයි හැමදාම හැන්දෑවට මේ මොකද කරන්නේ ළමයි? මේ පැතිවල ගංජා ගහන්න තියෙනද හොඳයි. ගහන පැතිවල හැමදාම ගිහිල්ලා මේ කොල්ල එක්ක වෙනවා. අසුරු නිසුරු කරන්න ඕන ඒකේ ප්‍රශ්නයක් නැහැ. නන්නතර වෙලා නැති වෙනකම් සමහර පැටව ඉන්නවා පින්නතුනේ බත් පිගාන කලා පිගාන හොදන්නේ නැහැ. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් දාලා වෙන එකක් ඇඳගෙන යනවා. කවුද හොදන්න ඕන? අම්මලා බලනකොට අවුරුදු 18යි. තේක බීලා කෝප්පෙටින් පුටු යටින් තියලා යනවා. කොට්ටුර බෙඩ් සීට් එක ජීවිතේට හොදගන්න කවුද හොදන්න ඕන? අම්මලා මේ තරුණයෝගේ හැටි. කොල්ලෝ ඒ වුණාට මොකක් හරි වුණාම කටවල් ගමකට ගහන්න කතාව. පාන් භාගයක් හරියට කා ගන්න පුළුවන්ද? බත් එකක් කාලා වතුර එකක් බොන්න බෑ ස්මෘතාවට එනවලු. මොන කොන්දක්ද? හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. කොහොමද දැන් මේ පෞරුෂයයි අභිමානය හදාගන්නේ? මේවා ඉතින් දරුවන්ගේ හදන්න කලින් අම්මගේ තාත්තගේ තියෙන්න ඕන හොඳේ. අර මතකද මගමානවක ජාතකේ? මග කුමාරයා කොහොමද පෞරුෂය හදාගත්තේ? පෞරුෂය කියලා කියන්නේ පින්නතුනේ කවුරු හරි මූණ දිහා බලලා මොනා හරි කරපුවාම රවණ ගොරවන එක එහෙම මේ කොල්ලොන්ට මොකවත් කියන්න බෑ හෙල්මට් වලින් තඩි ගහනවා. මහා මේ එහෙම හරි මෝඩයි වෙන මොනවද ඔකට කියන්නේ? මම පින්නතුනේ බන්ධනාගාරවල බණ කියන්න යනවානේ හරියට. අවුරුදු 19 20 21 කොල්ලෝ සෑහෙන්න ඉන්නවා. අනාථයි. මන් තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. නේ ඔය පස්සේ යන්න දැන් ඕන තරම් ඇති. මොකක් හරි වුණාම කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. මං ඔට පොලිසිය වල උදවිය කියනවා හාමුදුරුවනේ කවදාවත් මේ යාළුවෝ අපදෙන්න ඇවිල්ලා නෑලු. ජිප් එකට දාගත්ත ගමන් රාලහාමිට කියනවලු මොකද්ද? ෆෝන් එක දෙන්න ගෙදරට කෝල් එකක් ගන්න කියලා. එතකන් කටවල සද්දේ කාටද? මෙහෙ ඉන්න දුවල පුතාලා අම්මට තාත්තට තාතෝ කියලා කියනවද නැහැ? නැතුව ඇති මං හිතන්නේ අර ගංජා හරමේ බොන්නේ නැහැ කියවනේ මේ පැතිවල ඒ හින්දා හොඳයි. බොහෝ පැතිවල දරුවෝ කටවල් වල තියෙන සද්ද දෙමව්පියොන්ට මම මේ තරුණ මහත්තුරුන්ට කොහොමත් මේ කාලේ තරුණයෝ ටිකක් කියන දේ අහනවා. තරුණයෝ හොඳට බණ අහනවා මේ කාලේ. අහනවා විතරක් නෙමෙයි හරි පුදුම විදිහට හැදෙනවා පින්නතුනි. ඒවා හරි විස්මිතයි. ඒවා හරි ආශ්චර්යජනකයි. තරුණ මහත්තුරු කියනවා හාමුදුරුවනේ අපි හිටපු හැටියට දැන් ඉන්න විදිය. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ හැමදාම ගෙදර ඉන්නේ. ඊබ්‍රදම දෙව්නුවර ධර්ම දේශනාවකට වැඩියා රජමහා විහාරේ. අම්මා කෙනෙක් මංගාවට ඇවිල්ලා අඬා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බවත් වෙන්න කොල්ලෝ 3 දෙනාම දැන් ගෙදර ඉන්නවලු. අම්මා කියනවා ස්තෝප් වලට යනකොට කත්නෝරු විහාරෝන්ගේ හඬ ඇහෙනවලු. බලනකොට ලොකු එකා බණ අහනවලු. අම්මා හරි සතුටින් කියන්නේ. කාමරේට යනකොට පොඩි එකා අම්මා කියනවා වෙන මොකවත් ඕනේ නැහැ හාමුදුරුවනේ. අම්මලා තාත්තලා හරි කැමති මොකේටද? අම්මා තාත්තා හරි කැමති පින්නතුනි දරුවෝ කනවා බලන්න. දරුවෝ ගොඩක් කනකොට වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? ඕක ඉතින් තේරෙන්නේ අම්මලාට තාත්තලාට විතරයි. දරුවෝ ඇඳලා කොණ්ඩ රැවුල කපලා සෙන්ට් එක ගහගෙන එළියට බහිනකොට සතුටු වෙන්නේ කවුද? ආඩම්බරයක් ඇති වෙනවා. අභිමානයක් ඇති වෙනවා. ඔක තේරෙන්නේ ඉතින් අම්මා කෙනෙක් වුණාට පස්සේ, ඔක තේරෙන්නේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ. ඒ නිසා තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න, හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න. ඔය
සමහර තරුණයෝ ඉන්න පාන්දර 2යි 3යි ෆෝන් එක ඔබලා ඉවරනකොට. ඔය ලුණු කපනවා යකඩ වක් කරනවා ඌව තමයි බලන්න. තල්ලු කර කර බල ඉන්න. 10ට 11ට විතර නැගිටින්නේ මොන මුස්පේන්තු කොමද්ද පින්නතුනේ. ගෙදර টয়ලට් එකට තහඩුවට රීප පටි දෙකක් ගහලා තියෙන්නේ දොරට. දඩබ්බර කොල්ලෙක් ගෙදර ඉන්නවා. 11ට විතර නැගිටලා අහනවා මෙව්වද වෙලා තියෙන්නේ කියලා කන්න. මේ තියෙන කොලුකම කොහෙද? තරුණකම. පින්නතුනේ මේ තරුණය වුණාම හොඳ ජව සම්පන්න වෙන්න ඕනේ. හොඳ බල සම්පන්න වෙන්න ඕනේ. මං තරුණ මහත්තුරුන්ට කියන්නේ හොඳට හම්බ කරන්න. අපේ තියෙන මහා කැත බුරුද්දක් තමයි ඔය දරුවෝ හදලා වඩලා කසාදෙත් කවුද කරලා දෙන්න ඕනේ. ලැජ්ජ නැතුව අම්මලා කියනවා මේ දෑවැද්ද හදනවලු. අම්මලා තාත්තලා කියනවා බන්දලා දුන්නාම ඔළුව නිදහස්ලු. ඊට පස්සේ දරුවෝ හදපුවාම මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. පෞරුෂය රැකගන්න. තරුණකම ජීවිතේ හැමදාම ඉන්නේ. අවදානම ගන්න. අවදානම ගන්නවා මොන මේ පැත්තේ ඉන්නවද තනි රෝදේ බයිසිකලෙන් උස්ස යන කොල්ලෝ. අවදානම ගන්නවා. කිසි ලැජ්ජ බයක් නැහැ මේ පොඩි උන්ට. කවදාවත් ඒවා කරන්න එපා. මොකක් හරි වුණාම පුතේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි විතරයි. වීඩියෝ කරන්න යාළුවෝ ඉන්නවා. කැමරා කරන්න යාළුවෝ ඉන්නවා. අප් එක දෙන්න යාළුවෝ ඉන්නවා. උසි ගන්නන්න යාළුවෝ ඉන්නවා. නේ අපිට නොමගට යවන්න අපිට වරදිනකම් බලාගෙන ගම්වල කොච්චර මිනිස්සු ඉන්නවද? අපි වැරදි කෙරුවත් හරි කියලා කියන්නේ කවුද? දෙමව්පියෝ විතරයි. අපිට වැරදුනත් එළියට කියන්නේ එහෙම නෑ කියලා පින්නතුනේ. කවුද එහෙම කියන්නේ? අම්මා තාත්තා විතරයි. ඒ නිසා තරුණකමට ජවයට සමහර දේවල් හිතෙන්න පුළුවන්. අම්මගේ තාත්තගේ වචනෙන් නම් පිට යන්න එපා. හොඳට මහන්සි වෙන්න මං ආයෙත් කියන්නේ. හොඳට ඔට්ටු වෙන්න. හොඳට වැඩිහිටියන්ට ගරු කරලා කතා කරන්න. ඔය සමහර තරුණ මහත්තුරු ඉන්නවා මේ කවදාවත් මම දැකලා තියෙනවා වයසක අම්මලාට තාත්තලාට තලත්තෑනි උදවියට ඔය තෝතෝ කියලා තමයි කතා කරන්නේ. හරි නොගැලපෙන විදියට කතා කරන්නේ. ඔය දැන් ඉන්න පොඩියෙකුට අවවාදයක්වත් දෙන්න බෑනේ. අපූර්වට අහනවා මට හොඳ නම් තොට මොකද කියලා අහන්නේ නැද්ද? අහනවා. දැක්කද අවුරුදු 35ක විතර තාත්තා කෙනෙකුට කොල්ලෝ වගේක් හෙල්මට් වලින් ගහලා මරලා තිබ්බා. ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කොල්ලෙක් අවුරුදු 35යි. මං හිතන්නේ කියලා තියෙන්නේ ඔය බයිසිකල් වල ඔහම යන්න එපා කියලා. පැටවු සේරමෙක් ගහලා මොකද කරුවේ? හෙල්මට් වලින් ගහලා මැරුවා. ඔය මියුසිකල් ෂෝ එකකට යන්නකෝ. බය බෑ පින්නතුනේ මේ පොඩි උන් එක්ක. අවුරුදු 16යි 17යි 18යි මේ පොඩි කෝටු කෑලි වාගේ ඇඟවල්. ගහුවොත් දෙකට කඩනවා මෙලෝ පණක් නැහැ. එනකොට කටවල්. එහින්ද මං ඒ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය තරුණ කාලේ සමහර කොල්ලෝ ඉන්නවා මෙලෝ සංසාරේ දෙයක් නැහැ පින්නතුනේ ගෙදරින් සද්ද දාලා රුපියල් 300 ඉල්ල ගන්න පෙට්‍රල් බාගේ ගහන්න. අම්මට තාත්තට පුදුම වදයක් දෙන්නේ. ඔය තරුණ ජීවිතවම නාස්ති කරන්න නරකයි. දර මහන්සි වෙන්න මම්මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. තරුණ මහත්තුරුන්ට දැන් මේ 10-12 පාරක් මේ කියන්නේ. නාස්ති නම් වෙන්න එපා. කිසි කෙනෙකුට පුතේ පාවිච්චි වෙන්න එපා. අපි කාගේවත් මාතෘකාව වෙන්න ඕනද? ගමේ මිනිස්සු හැම වෙලේම try කරන්නේ අපි එක ලේබල් එකකට දාන්න. ගමේ මිනිස්සු try කරන්නේ අපි එක රාමුවකට දාන්න. ඔවුන් මෙහෙමයි, මෙවුන් මෙහෙමයි කියන්න තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. මිනිස්සු ඉන්නේ හරියට පද හදන්න.
1000ක් බලාගෙන ඉන්නවා සත්පුරුෂ දරුවනේ අපිට වරදිනකම්. ජීවිතේ කොතන හරි වරදින්න ඇති. හැබැයි මතක තියාගන්න කිසි තැනක කිසි දෙයකට පරදින්න එපා. අම්මා තාත්තා වෙනුවෙන් කරන්න යුතුයකම් ගොඩක් තියෙනවා. සහෝදරයා සහෝදරිය වෙනුවෙන් කරන්න යුතුයකම් ගොඩක් තියෙනවා. මේ හැම එකක්ම අපි කියපු විදිහට කරන්න නම් පවුලක් කොහොමද තියෙන්න ඕනේ? පවුල පන්සල වගේ තියෙන්න ඕනේ වෙනතුනේ. වැඩිපුරම වෛරය එදිරිවාදිකම තියෙන්නේ කොහෙද? පවුල ඇතුලේ. වැඩිපුරම ඉඩ කඩන් වලට කෙලගන්නේ පිට මිනිස්සුද සහෝදරයෝද? මේ පැතිවල ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද? නැහැ. නැතුව ඇති එහෙම. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි කියන්නේ. දැන් ඔය ඉන්න ගමන් කල්පනා කරන්න ඕන මං වැඩිපුර භුක්ති විඳිනවද? මෙහෙම නැතුව ඇති. නමුත් ඔය පිටතැන් වල තියෙනවා හොඳේ. සමහරව කියනවා බැඳලා ඈතට ගියපුවම ඉඩම් දෙන්න ඕනේ නෑලු. එහෙම ලැජ්ජ නැද්ද අම්මගේ තාත්තගේ වගේ ළඟගෙන කණ්ඩ? අත්ති සුඛේ තියෙන්න ඕනේ. භෝග සුඛේ තියෙන්න ඕනේ. අනනේ අනවජ්ජනේ හොඳට තියෙන්න ඕනේ. ණය නැතිකම හොඳට තියෙන්න ඕනේ. අවංකකම තියෙන්න ඕනේ. ජීවිතේ පුරුදු වෙන්න කොච්චි මං අවදි මං අජිනි මං අභාසි අහාසි අහවල බැන්න ගැහුවා වෛර කෙරුවා දොස් පරොස් කිව්වා මොකක් කියලා කරලා තිබ්බත් කමක් නැහැ. කිසි කෙනෙකුට එදිරිවාදිකම් පාන්න එපා. කිසි කෙනෙකුගෙන් වෛර කරන්න එපා. කිසි කෙනෙකුගෙන් පලි ගන්න එපා. මේකේ පින්නතුනේ හැම බැනගෙන ගහගෙන පිරිමහ ගන්න දෙයක් තියනවද? බණ කියනකොට මං මැරෙන්න පුළුවන්. බණ අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේකේ පින්නතුනේ හැම වෛරක්කාරකම් පිරිමහන්න ඉඩක් නැහැ. ස්පිල්ලම් ගහන එක තප්පරෙන් මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා රටක් ලෝකයක් වැළඳගත්ත ඒ ධම්ම දර්ශනය තමයි පින්නතුනි මම මුළු ලංකාවට ලෝකෙටම ඉගැන්වුවේ. ඔය තරුණ මහත්තුරු මේවා ඉතින් කරන්න හිට ඉඳන් උත්සාහ කරන්න අපරාධ නැත්තම්. පින්නතුනි ගොඩක් තරුණයෝ මේවා කරනවා අර උදේට නැගිටලා බුදුහාමුදුරුවන්ට පෙන් ටිකක් පූජා කරන්න. එහෙම බැරිකමද නොකරනකමද? ඔය ගෙවල් වල වීදුරු බඩු මුට්ටු මොනාගේද ගොඩ ගහලා තියෙන්නේ? මොනවද ඒවට කියන්නේ? කබඩ් නෙමෙයි මොනවද? පැන්ට්‍රි කබඩ් නේ. ඔය කැබිනට් අල්මාරි වීදුරු බඩු ගොඩ ගහන්නේ මොනා හරි කමක් නැහැ. ඔව්වගේ තියෙනවා අර පොඩි වීදුරු. මම මේ කොල්ලොන්ට කියන්නේ හොඳේ තරුණ මහත්තුරුන්ට කියන්න. කීයට නැගිට්ටත් කමක් නැහැ. නැගිටපු මම ඔය කෝප් එකට වතුර ටිකක් දාලා අපේ තාත්තලාත් මේවා කරන්න ඕනේ. ඔක බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පිනතුනේ පොඩි දෙයක් තියෙන කෝප් එකට වතුර ටිකක් දාලා පහන තියෙන තැනින් තියන්න විතරයි තියෙන්නේ. ඒක ටිකක් අර බරයි පැන් කියලා කියපුවාමනේ. ඒක ටිකක් බරයි අර අමුතු වෙන එහෙම එකක් නෑ. කෝප් එකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. බැරිකමද නොකරනකමද? ඔකට දැන් පැය කීයක් විතර යනවද? විනාඩි 2ක්. අම්මලා ඒක කෝප්පේ අරගෙන හොදලා වතුර ටිකක් දාලා මේ සුඩින් තියලා තියන්න. එතකොට අපේ තරුණයන්ට නැගිට්ට ගමන් මොකද කරන්න තියෙන්නේ? අයමුතුෙන් ගාථා කියන්න ඕනද? පිසිද්ද වෙන්නේ නැද්ද? සංසාරේ කවදනම් ආය බුදුහාමුදුරුවන්ට පෙම් පූජා කරන්නද? ඔක් කරන්න පුළුවන් මොන ආත්මෙද? මේ ආත්මෙ හොඳට කරන්න කවදාවත් අකුසල සිතුවිලි එන එකක් නැහැ. කවදාවත් මම කියනවට කරන්නකෝ. වරදින්නේ කිරීතුරුවා වගේ හරියනවා පින්නතුනේ. බුද්ධවත කරන්න. කවදාවත් ඔය නොමගට යන්නේ නැහැ. සුමගටමයි යන්නේ. සාසනික සම්බන්ධතාවය හොඳට නඩත්තු කරන්න. පුළුවන් වෙලාවට දරුවොත් එක්ක ඇවිල්ලා බෝමලුවම දෙන්න. චෛත්‍ය මළුවම දෙන්න. පුළුවන් තරම් මම යෝජනා කරන්නේ පින්නතුනි බල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා.
අනිකගේ දුක වේදනාව කඳුල්ල බඩගින්න හොඳට අඳුර ගන්න. කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඇල්ලතර වීදුරුවක් හරි කමක් නැහැ. හරි හොඳට අපූර්වට දෙන්න. මම ප්‍රාර්ථනා කරනවා ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ පින්වත් අම්මලා තාත්තලා සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු සාදු සාදු. පින්නතුනි මේ උතුම් ධර්ම දේශනාවේ පින්කම සංවිධානය කරගත්තේ පන්සලේ වැඩ ඉන්න විහාරාධිපති මේදානන්ද ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ විසින් පූජ්‍ය දරංගල උදිත නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපත්‍ය වදාළ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කරන්ට ඩී අයිරින් මහත්මිය මෑණියන් ඇතුළු දෙපාර්ශවයේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සුජීවත්ව ඉන්න සියලු දෙනාට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීම සඳහා පින්කමේ දායකත්වය ගිහන් ධනුෂ්ක මහතා සහ ශශිකා මහත්මිය විසින් පින්නතුනි මේ හොඳ පින්කමක් සිදු කරගත්තේ. බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා පින්නතුනි මේව සංවිධානය කරන උදවියට. මේ මිනිස්සු අහන බණ පදයක් ගන්න දැන් කාටද පින් සිද්ධ වෙන්නේ ඔය ඇත්තන්ට. ඒ නිසා අනේක වාරයක් පින් අයිති වේවා. සබ්බ පාපස්සා කරණං සියලු පව් නොකර ඉන්න. කුසලස්ස උපසම්පදා සියලු කුසල් සිද්ධ කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ඔබ සියලු දෙනාට ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙවියන්ට පින්පෙත් අනුමෝදන් වේවා. සියලු මළගිය ඥාතීන්ට පින් අයිති වේවා. හදපඩු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. සසර වසන තුරු නිවන් දකින්න තුරු අකල් මරණයකට සහ පිපාසාවකට ගොදුරු නොවේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් සසරට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා. ඊළඟට ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනය කළ සිටිනවා තමන්ගේ ආදරණීය මෑණියන් වෙනුවෙන් පින්කම සංවිධානය කළ ගිහාන් ධනුෂ්ක පුතාට අෂ්ටපරිෂ්ඨාන පූජා කිරීම සඳහා සාදුනාද දෙන්න බොහොමත්ම කරුණා. නිහඬව හොම සිටින්න. ඉන්න අනතුරුව බොහොමත්ම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේට ආරාධනය කරන වහන්සේ උපදෙස් දෙයි. ඔබ අත තිබෙන පිරිකර පූජා කරන ආකාරය පිළිබඳ. අපේ හාමුදුරන් වහන්සේට අවශේෂ පිරිකර පූජා කරන්න බලාපොරොත්තුවෙන් පැමිණිලා ඉන්න පින්වත් පිරිස මේ අවස්ථාවේදී කලබල නැතුව එක එක්කෙනා ඇවිල්ලා පූජා කරන්න කියලා මතක් කරනවා. මේ අපේ දායක මේ ටකිටන පටයි